දෙනා වෙනද වගේම එකතු කරගන්න මගේ යාළුවෝ හැමෝම වෙනද වගේම අදත් අපි ඇවිල්ලා ඉන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිත නිවනම ස්තූපයක් වන රන්කොත් වෙහෙර බලන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන විශාලතම විහාරය තමයි රන්කොත් වෙහෙර කියන්නේ. අනුරාධපුර රුවන්වැලි සෑය, ජේතවනාරාමය සහ අභයගිරියට පසුව ලංකාවේ තියෙන විශාලතම ස්තූපය තමයි රන්කොත් වෙහෙර කියලා කියන්නේ. අද ඇත්තටම වෙසක් පුන් පොහොය දිනේ දවස ගොඩක් සෙනග පූජා භූමිය වන්දනා කරන්න පැමිණ සිටියා. ඇත්තටම කියනවා නම් මාරම සිත නිවන පරිසරයක තමයි රන්කොත් වෙහෙර පිහිටලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1187 සිට ක්‍රිස්තු වර්ෂ 1196 දක්වා පොළොන්නරුව රාජ්‍ය පාලන කාලයේදී පොළොන්නරුව රුවන්වැලි මහා සෑය නමින් හඳුන්වන රන්කොත් වෙහෙර ඉදිකිරීම ආරම්භ කර බව සඳහන් වෙනවා. පොළොන්නරුව රාජධානිය පාලනය කළ පරාක්‍රම බාහු රජතුමාගේ රූපාවතී බිසව වැඩ ආරම්භ කළ ස්තූපයේ නිශ්ශංක මල්ල රජතුමා වැඩ අවසන් කළ බව ඉතිහාසයේ හැදෑරීමේදී අපට දැක ගන්න පුළුවන්. වංශ කතාවලට අනුව නිශ්ශංක මල්ල රජතුමා කොත රණින් නිම වූ බවට වංශ කතා අනුව සඳහන් වෙනවා. එම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන මේ විශාලතම ස්තූපය රන්කොත් වෙහෙර නමින් හඳුන්වන බව වංශ කතාවල කියවෙනවා. මෙම ස්තූපයේ මුල් නම රුවන්වැලි දාගබ වන අතර මෙය අනුරාධපුර රාජධානියේ රුවන්වැලි මහා සෑය ආකෘතියක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයක් බව අපට දැක ගැනීමට පුළුවන්. අපි යන අවස්ථාවේ ඩ්‍රෝන යානා මගින් චෛත්‍යයට මල් ලිසීමේ පූජෝපහාර වැඩසටහනක් පැවැත්වුණා. අපට දැන් ඒක දැක ගන්න පුළුවන්. අතීතයේදී රණින් කරන ලද කොත් කැරැල්ල නිසා රන්කොත් වෙහෙර යන නම භාවිතා කරන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. එම නිසා රන්කොත් වෙහෙර නමින් මෙය අදටත් හඳුන්වන බව සඳහන් වෙනවා. රන්කොත් වෙහෙරේ උස අඩි 108කින් පමණ යුක්ත වන අතර වෙහෙරේ විස්කම්භය අඩි 550ක් පමණ වේ. ස්තූපයේ වටා වාහල්කඩ 4ක් අඩි 22ක් පමණ උසකින් යුක්තව නිමවා ඇත. එය ස්තූපයට ගැලපෙන ආකාරයට ගඩොලින් නිමවා ඇත. දැන් ඔයාලට බලන්න පුළුවන් ඩ්‍රෝන මගින් මල් ලිසීමේ ආකාරය. ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. එහෙනම් යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝ එකක් ආයෙත් ගෙන බලාපොරොත්තු වෙන මම දැනට සමු ගන්නවා. පුළුවන් හැමෝම channel එකත් follow කරලා යන්න.